අයිමානි. අයියෝ සල්ලි. සම්බකෝ ගියේ මල්ලේ? සම්බකෝ 100. දකුණේ වතුර උගුරක් මහත්තයා. හෙලෝ. හෙලෝ ශ්‍රී ලංකා. මාත් එක්ක අද ඉන්නවා. ඔයගොල්ලෝ කලින් දැකලා නැහැ අපේ ආච්චි. ඔන්න මේ අපි මේ ආච්චි ඔව් ග්‍රෑන්ඩ්මා ඔව් කෙලින්ම වේදිකාවට ගේනවා. මේ අද අපි ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. හැමදාම වගේ මම ආසම නගරයට යනවා ගමට තිස්ස මහාරාමයට. ඔව් මේ ආච්චි අපි මල්ලි දැන් වීඩියෝ කරන්නේ. මේ අම්මත් ඉන්නවා නේද? හා අම්මා කියන්නේ අම්මත් ඉන්න. ඔව් අපි යනවා ඉතින් මේ තිස්ස මහාරාමයට මේ ඊටත් එක සෙට් වෙලා ඉන්න. ආච්චි පළවෙනි තාත්තා ආච්චි නම් මේ අපිට වඩා හෙනම සීන් එකේ ඉන්නේ. ආච්චි ඕස්ට්‍රේලියා යනවා කීය 2000 යනවානේ. ඔව් 2000 යනවා සීන් එකේ ඉන්නේ. මේ දැන් මේ මාසේ ආයෙමත් යනවා. මේ එලකිරේන අප්ඩේට් එකක් දෙන්න. අපි යන ගමන් තමයි ඉන්නේ. මල්ලිව පෙන්නන්න. නිකන් ෂෝ නේද කවි. අපි යනවා මේ සර්විස් ඒරියා එකට. මේ තිස්සට යන ගමන් කන්ට තමයි යන්නේ. රැඳී සිටින්නේ. ඔන්න ගයිස් අපි මේ සර්විස් ඒරියා එකෙන් මේ නවත්තලා ගත්තා නෙස් කැෆේ එකක්. මම මේ දවස් දෙකකට විතර කලින් බිව්වා. මේකත් ඉතින් මරු පොඩ පැනරයි සමග ගත්තා. ඔන්න කැඩෙන්න යනවා ලැවරියා. ලැවරියා නේ නෑ. ලැවරියා නේ මොනවා පෑන්කේක්. පෑන්කේක්. ලැවරියා නෑනේ පෑන්කේක්. ලැවරියා ඉන්දියාප්ප වගේ නේ. පෑන්කේක් කියන්නේ ඒ රොටියට වගේ වක් කරලා ගන්න කොහොරය. උකිදවටන්නේ ඉන්දියාප්පල් දවටන්නේ ලැවරියා. ඉතින් මේ ගත්තා අපි දැන් දවස් දෙකකට කලින් මම මෙතෙන්ට ඇවිල්ලා තේරුවා ලස්සන කඩේ. ඒ කියන්නේ මාර පිරිසුදුර ලස්සනට තියෙනවා. කෑම ගන්න දෙයක් නැහැ බ්‍රෝ. කිසිම රහක් නැහැ. ඊට පස්සේ අපේ ආච්චි තමයි මේ හඳුන්වලා දුන්නේ ගිහාන්සේ නෑ. ඔව් ගිහාන්සේ තියෙනවා අර මේ බිල්ඩින් එකේ කොනේම. ඒකෙන් ගත්ත ඇත්තටම ක්වොලිටි එක තියෙනවා රහයි. ඒකේ බතුත් තියෙනවා. අපි මගේ මත්තල හරි නවත්තන්න යන්නේ. රොටි පාරක් දාගෙන ජයවා. Oh yeah guys අපේ ගම්මානේ පැත්තට යනගම ඉන්නේ. ආයෙත් ඉතින් මේ ෆීලිං එක දැනනවා. අවුවයි මේ ගස් ටිකයි ඉතින් දකින්දි මේ ඉතින් කොහෙද පිටින් මේ තියෙන ගස් ටික. ඉස්සමාර අපි දැන් මේ එක්සිට් වෙලා ආවේ මේ හයිවේ එකේ. මේ එක්සිට් වෙලා දැන් ඉතින් යන ගමන් තමයි කොහෙද ඉස්සමාර මීකිරි ඉතින් කන්න නැත්තුවා මේ බිම්මල් රොටි තියෙන තැනක උණු බිම්මල් සමග රොටි. ඔව් අම්මා කොච්චි සම්බොල තියෙන්නේ බලමු. එල්ල කිරි වගේ අවුව නම් තියෙනවා. එද්දි නම් ටිකක් ලාවට වැස්සාර පැත්තේ දැන් අවුව. හා එල්ල කිරි ජය වේවා. එකට දැනනවා ඒක. ඕ ඊ මාරයි ගයිස්. දකුණ ඉතින් කතා කරලා දෙන්නේ නැහැ ඉතින් කෑම. ඕ මාර මහත්ය. සීන් ඉල්ලනවා. ඔන්න මේ ගමේ වතුර උගුරක් ගහන්න යන්නේ. කිව්ල් නේ අච්චලාව. බලමු. උගලේ. පොඩි කියනවා. උඩිය ආගන්නේ නේවනේ ඒක දැනෙන්නේ නැහැ. රහස් නිකන්ලා. බලන්නකෝ බං. ඕනේ මුතේ නික හැන්දෙන් දාන චුක්සා. මේ මෙයා ඉන්නෝ සීන්. මේක ගිහලා අච්චර දෙල පියන අරන් එන්නේ. දකුණේ වතුර උගුරක් මහත්තයා. තව දෙන්න ඇති. ඔන්න සෙට් එක පනිනෝ.
නොටෙට් එක. මේ ටීෂර්ට් එක ගහලා ප්ලීස්. කරගත් දකුණේ එකම අභිමානී. අපේ ගම වලක එකම අභිමානී. පිළි ගන්න නැවතත් වේදිකාවේ අපේ සුදු මාමා ආව කතරගමට මේ එනකන් අපි හිටියේ මේ දේවාලයට යන්න ඕ. අද වැඩ නැද්ද? අද නිවාඩු. ඉරේරට මේ වැඳගත්ත ගයිස් මාර රසනේ ඉතින් අර මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිළිරෝ මම මෙතෙන්ට ගිහිල්ලාම නේ. මෙතන තමයි කරඬුව තියෙනවා කියන්නේ. ධාතු මන්දිරය. ඔව්. ඕ ටයිල් නම් උත්තලා. මේ තමයි හතරගම් දේවාලේ නේ ඒක. එහෙම කිරිවෙහෙර. ඔව්. ඉන්නේ කිරිවෙහෙර. ඔව් නේ. මේ අපි දේවාලට ගිහලා එලා මාර්ස්නේ ඉතින් මේ දැන් පොඩි කැම්ප් එකක් ගන්න ඕනට ඉතින් පෙන්නන්න කියලා හදුවේ ලංකාවටද මම හිතන්නේ රටේ ඉඳන් බලන්න ඉතින් පොඩ්ඩක් මේ මිස් වෙයි කියලා හිතනවා මොනවද මේ තල්ල බෝල තියෙනවා අපිට මේකේ තියෙනවා කජු බෝල අර කජු මේක වගේමයි නේ තල බෝල වගේම කජු බෝල පැණි කජු එකේ කජු බෝල එක තියෙනවා මේකේ ඔව් තියෙනවා බූන්දි එක එකව තියෙනවා මේ බූන්දි නම් 250 250 පුතා අපි සමාරාමේ සිට යන ගමන් කිරින්ද පැත්තට හම්බුණා මේවා කීයද කරලා 70 කරලා 70යි නේ ඔව් 70 තඹු පිට වැඩි 100ක් වගේ නේ තඹුකෝ කීය මල්ලේ තඹුකෝ 100යි කොමඩුත් තියෙනවා මේ අපි කරලා ගෙදර ගිහිල්ලා තඹ ගන්න සීන් එක බැලුවේ මේ තා තියෙන කොමඩුත් එන්න පොඩි ගෙඩි තියෙන මේ කාලේ අඩු හින්දා නේද මෙච්චර පොඩි ගෙඩිය නම් අඩු හින්දා නේ ඔව් මොකද ඔක්තෝබර් වගේ මේකයි කේස් එක මාගමට යන්නේ මාගම මෙහෙන් මේ තිස්සමහාරාම ටවුන් එකට මෙතනමයි මේ ඊට පස්සේ මෙහෙට තියෙන්නේ කිරින්ද මහා බවන්න පොඩි වෙන්නේ අල්ලෝ සයිස් පිළිගන්න මාත් එක්ක එකතු වෙනවා අපේ සුදු මාමගේ පොඩි දුව. ඔව්. නම මොකක්ද නංගි? නම? නම්ක? ඔව් කියලා දෙන්නේ. මොන්ඩිසෝරින අපි දැන් අරගෙන ආවේ. දකුණේ කෙල්ලෙක්. නේ. අයියෝ සල්ලි. ආදරේ ගයිස් අපි ආවා. ගගනද උදේට. ගගනද. ඕයි මේක අපේ ඉතිහාසගත මේ සියඹල ගහක් ගයි. අම්බෝ අපි ඉස්සර අවුරුද්දට මෙහෙ තමයි එන්නේ. අපි 100 එක්කගෙන එනවා. ඉතින් මේ කුඩ රැගලා විතර තමයි ආතල් දාන්නේ අපේ ඉතිහාසය. ඔව් සියඹල ගහයි අපි සියඹල ගහයි. අර කිරි මෙහෙ අපේ ඉස්සර කිරි හැදුවා මේ කිරි. මේ මම තිනවා කළුවම ගිය වාරේ ඉදිරියට තියනවනේ. ඔව් මේ මීකිරි හැදුවා. අම්මා ඉස්සර ඔව් මාර සුපිරි මීකිරි අර වතුර කවලම් කරලා එහෙම නෙවෙයි. සුපිරි මීකිරි tie හට්ටිය ඇතුළේ දාස වලට මේ රතිඤ්ඤ පත්තු කරනවා. කළුවම. cheers ga bro cheers. එනා ජය වේවා. ආද තවුරුද්දකට බස්සේ. ඔව්. ගවාන පැතු ඇයි ඔබ ඇත ගියේ මට නාකපුල
ගෙදර ගිහින්. පොඩුඩු. Kira-kira.